අපි බලමු බැටරි software එක භාවිතා කරලා කොහොමද scale එකේ price එකක් update කරගන්නේ කියලා. example එකක් විදිහට සීනි පරිප්පුයි ගමු. මුලින්ම system එකට ගිහින් POS item එක search කරගන්න. පහළ තියෙන print option එක select කළාම එන pop-up message එකේ POS item text option එක select කරගන්න. එවිට download වෙන text file එක open කරගන්න. ඒක එහෙම තියාගෙන තවත් notepad එකක් open කරගන්න. දැන් price change කළ යුතු item download කරපු file එකෙන් සොයාගන්න. මේ සඳහා Ctrl F එක භාවිතා කරන්න. එවිට open වන pop-up message එකේ find what කියන තැන සෙවිය යුතු item එකේ code එක enter කර find next button එක click කරන්න. එවිට error message එකක් පැමිණියහොත් message එකේ direction එක මාරු කර නැවත find next එක click කරන්න. වීඩියෝ එකේ පරිදි code එක ඉදිරියෙන් පවතින සියල්ල copy කරගන්න. copy කරගත් සියල්ල අලුත් notepad එකට save කරගන්න. දැන් price change කළ යුතු අගය අලුත් notepad එකේ වෙනස් කරගන්න. එලෙස price change කළ යුතු සියලුම item සොයා වෙන වෙනම අලුත් notepad එකට paste කර price change කරගන්න. දැන් අලුත් notepad එක save කරගන්න. දැන් බැටරි software එක open කරගන්න. සියල්ලට ප්‍රථමයෙන් Ethernet panel එකෙහි පවතින සියලුම scale select කරගන්න. ඉන්පසු ඉහළ ribbon එකේ පවතින database D option එක select කර PLU option එක select කරගන්න. එවිට open වන pop-up message එකේ ඇති Ethernet option එක select කරගන්න. ඉන්පසු custom file option එක select කරන්න. එවිට open වන pop-up එකෙන් කලින් save කළ text file එක select කරන්න. ඉන්පසු එය execute කරන්න. නැවතත් Ethernet panel එකේ පවතින execute button එකෙන් execute කරන්න.